Hello everyone. අපි ඉංග්‍රීසි කතා කරනකොට අපිට අනිවාර්යෙන්ම උවමනා වෙනවා මේ if clause එහෙම නැත්නම් conditional වාක්‍ය කතා කරන්න. conditional sentences කියන්නේ අපි යම්කිසි condition එකක් දානවා. දාලා අපි කතා කරනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන අදහසක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කොන්දේසියක් සමග තමයි අපි වාක්‍ය කතා කරන්නේ. ඒතර කන්ඩිෂනල් වාක්‍ය කතා කරනකොට අපිට ඉගෙන ගන්න තියෙනවා වාක්‍ය රටා හතරක්. එකක් තමයි zero conditional, first conditional, second conditional, අවසාන වශයෙන් third conditional. zero conditional එක අපි පාවිච්චි කරනවා general truth කතා කරන්න. ඒ කියන්නේ පරම සත්‍ය අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න. අපි ඒ සම්බන්ධව බලමු උදාහරණ කීපයක් zero conditional එකෙන් කොහොමද වෙන්නේ කියන එක. අපි දැන් කියනවා if you heat water to 100 Celsius it boils. If you heat water to 100 Celsius it boils. වතුර සෙල්සියස් අංශක 100 දක්වා රත් කරා නම් වතුර උතුරනවා. එහෙම නැත්නම් වතුර නටන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් වෙන්න පුළුවන්. තව උදාහරණයක් ගත්තොත් if it rains the ground gets wet. If it rains the ground gets wet. වැස්සොත් ground එක තෙමෙනවා. එහෙම නැත්නම් ක්‍රීඩාංගණය තෙමෙනවා. තව උදාහරණයක් ගත්තොත් if people eat too much sugar they gain weight. If people eat too much sugar they gain weight. people කියන්නේ මිනිස්සු වැඩිපුර සීනි භාවිතා කරොත් ඒගොල්ලන්ගේ බර වැඩි වෙනවා. ඒතර මේ කන්ඩිෂන් එකෙන් අපි කතා කරන්නේ මෙහෙම කරොත් ප්‍රතිඵලය මේකයි. ඒ කියන්නේ සිද්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ඒකයි general truth කියලා අපි ඒක භාවිතා කරන්නේ. ඊළඟට අපි ගත්තොත් first conditional එක. first conditional එකෙන් කතා කරන්නේ වර්තමානයේ වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. කියන්නේ possibility එකක් තියෙනවා. වර්තමානයේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන එක. ඒකෙදිත් අපි බලමු උදාහරණ කීපයක්. If it rains tomorrow we will stay at home. If it rains tomorrow we will stay at home. හෙට වැස්සොත් අපි ගෙදර නවතිනවා. හෙට වැස්සොත් අපි ගෙදර නවතිනවා. දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි යම් කිසි දෙයක් කරන්න අපි plan කරනවා හෙට දවසට. ඒකම අපි කොන්දේසියක් විදිහට එනවා වැස්සොත් අපි මෙහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ කියන එක. ඒකයි අපි if clause එක දාන්නේ. වැස්සොත් ප්‍රතිඵලය තමයි ගෙදර ඉන්නවා. If it rains we will stay at home. තර කොන්දේසිය තමයි if rains, clause එක තමයි we will stay at home. තර අපි බලමු තව උදාහරණයක්. If I study hard I will pass the exam. If I study hard I will pass the exam. දැන් මහන්සි වෙලා පාඩම් කරොත් මම විභාගයේ පාස් වේවි. ඒ කියන්නේ වර්තමානයේ මහන්සි වෙලා පාඩම් කරොත් අනාගතයේ ප්‍රතිඵලය මොකද්ද? විභාගයේ පාස් වේවි. If I studied hard I will pass the exam. ඊළඟට if you hurry you will catch the train. If you hurry you will catch the train. Or if you hurry you will catch the bus. ඔයා ඉක්මන් කරොත් ඔයාට කෝච්චිය අල්ලගන්න පුළුවන්. එහෙම නැත්නම් බස් එක අල්ලගන්න පුළුවන් වේවි. ඒතර අනාගතයේ ඔයාට ප්‍රතිඵලය මෙහෙම වෙනවා දැන් මේ විදිහට ක්‍රියා කරොත්. ඒක තමයි මේ first conditional එකෙන් කතා කරන්නේ. ඊළඟට second conditional එක අපි කතා කරොත් ඒක ගොඩක් දුරට unreal situation එකක්. වෙනවා කියන percentage එක හරිම අඩුයි. ප්‍රවණතාවය හරිම අඩුයි. වෙන්න බැරිමත් නෑ. හැබැයි වෙනවා කියනකොට හරි එක ටිකක් කලාතුරකින් වෙන්න පුළුවන්. උදාහරණයක් if I had a car I would drive to work. ඒතර කාර් එකක් නෑ. ඒක නිසා එයාට වැඩට යන්න ඒ වැඩට යනවා කියන එක වෙන්නේ නෑ. කාර් එකක් නැති නිසා. කාර් එකක් තිබ්බොත් නේ යන්නේ. If I were you I would take the job. If I were you I would take the job. මම ඔයා නම් ජොබ් එක ගන්නවා. මම ඔයා වුණා නම් ජොබ් එක බාර ගන්නවා. එතකොට ඒකත්
unreal situation එකක්. දැන් අපි කියනවනේ සාමාන්‍යයෙන් මම ඔයා නම් එහෙම කියන්නේ right? මම ඔයා වුණා නම් මේ විදිහට තමයි කරන්නේ. මම ඔයා වුණා නම් එහෙට යනවා. ඔන්නම අපි කියනවනේ right? එතකොට ඒ වගේ සිටුේෂන් එකක් තමයි මේ second conditional එකෙන් කතා කරන්නේ. තව උදාහරණයක් ගත්තොත් if I won the lottery I would travel the world. If I won the lottery I would travel the world. ලොතරැයි ඇදුනා නම් මම ලෝකේ පුරා සංචාරය කරනවා. If I won the lottery I would travel the world. ඒ කියන්නේ ලොතරැයි ඇදුනොත් මම ලෝකේ පුරා සංචාරය කරනවා. ඒතර second conditional එකෙන් අපි ගොඩක් දුරට කතා කරන්නේ unreal situation එකක්. ඊළඟට අපි ගත්තොත් අවසාන conditional එක third conditional එක. මේ conditional එකෙන් අපි කතා කරන්නේ අතීතයේ situation වෙච්ච නොවෙච්ච දෙයක් වෙලා නැහැ. එහෙම වුණා නම් ප්‍රතිඵලය මේ විදිහට වෙනස් වෙනවා කියන අවස්ථාව තමයි මේ third condition එකෙන් කතා කරන්නේ. ඒකෙත් අපි බලමු උදාහරණ කිහිපයක්. If I had studied harder I would have passed the exam. If I had studied harder I would have passed the exam. මම මහන්සි වෙලා පාඩම් කරලා තිබුණා නම් මට විභාගයේ පාස් වෙන්න තිබුණා. ඒ කියන්නේ මහන්සි වෙලා පාඩම් කරලා නැහැ. ඒ නිසා විභාගයේ පාස් වෙලත් නැහැ. තව බලමු අපි උදාහරණයක්. If she had left earlier she would have caught the bus. If she had left earlier she would have caught the bus. එයා කලින් පිට වෙලා තිබුණා නම් එයාට බස් එක අල්ලගන්න තිබුණා. කලින් පිට වෙලත් නැහැ. ඒ නිසා බස් එක අල්ලගන්නත් බැරි වෙලා තියෙනවා. තව උදාහරණයක් ගමු. If they had known they would have come to the meeting. If they had known they would have come to the meeting. ඔවුන් දැනගෙන සිටියා නම් ඒගොල්ලෝ මීටිමට සහභාගී වෙන්න තිබුණා. ඒ කියන්නේ දැනගෙන ඉඳලා නැහැ. ඒ නිසා සහභාගී වෙන්න වෙලා නැහැ. මේ third conditional එකෙන් අපි කියන්නේ අතීතයේ සිද්ධ වෙලා නැහැ. හැබැයි ඒක සිද්ධ වුණා නම් ඒකේ ප්‍රතිඵලය මේ විදිහට වෙනස් වෙන්න තිබුණා. ඉතින් මෙන්න මේ conditionals හරිම වැදගත් වෙනවා අපි එදිනෙදා ඉංග්‍රීසි කතා කරනකොට. ඉතින් මේ වගේ වාක්‍ය ඔයගොල්ලෝ පුරුදු වෙලා අලුත් වාක්‍යයක් බලන්න try කරන්න ගොඩක් වැදගත් වෙයි. ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි වර්ධනය දැනුම වැඩි දියුණු කරගන්න. Thank you.